අඩේ බලහංගු බල රාජුවා කිසිම ආතල්යක් නැහැ නේ බා. බඩ කිව්වම පොට්ටෙන් කැඩි දෙකක් දාගෙන ඉමු කියලා. එන සුපිරි සැපක් ගන්න තිබ්බඩේ බං ආ. හරි බං සරතා. අද මේ වැඩේ ගොඩ ගියොත් අද රැයට සුපිරි සැපක් ගත්ත හැකි බං. වසන් ඉදහංකෝ. බල හදිස්සියනේ බං. මොකද්ද බං? හරි ඔය බෝතල ඉක්මනට ඉවර කරාම අපිට යන්න. එන ඔබ ගානේ අද රැයට සුපිරි සැපක් ඕනේ. වේලි ඉන්නේ බං. හරි බං. අද රැයට උඹට මං ගානේ සුපිරි ආතල්යක් සෙට් කරලා දෙන්නම්කෝ. ඊට කලින් ආපු වැඩේ ඉවර කරලා යමන්කෝ බං. ඒ සරතා ආම් බලහංකෝ බං. සුපිරි චීස් කෑල්ලක් එනවා බං. අම්මට සිරි කවුද බං මේ කෑල්ල චීස් ඈ? ඔන්න මචං ගහනවල ලයින් එක. මේ වෙලාවට මේ පැත්තේ කවුරුත් යන්නෙත් නැහැ. ඔන්න මචං සුපිරි චාන්සයක් ඇවිල්ලා තියෙන්නේ. හරි බං ඉන්න දියන්කෝ අද ඒකි මගේ තමා නංගියා කොහෙද යන්නේ මේ තනියම? අයියලා මම මේ කඩේට යනවා. අයියලා මම මිට කලින් දැකලා නැහැනේ. අයියල් මේ පැත්තට ආවොත් ඔව් නංගි. අපි නම් මේ පැත්තේ නෙමෙයි. නංගි මේ පැත්තේ වගේ නේද? ඔව් අයියේ. මම මේ ගමේමයි. අයියලා කොහෙද? රාජුවා මේක හොතල් කර ඉඳලා හරියන්නේ නැහැ බං. දාගෙන ඉක්මනට ඇතුළට අල්ලන් මේ කිව්ව. උඹලා මට මොකද කරවන්නත් නෑ. කරද කරත් මම පොලිසියට කතා කරනවා. බලයලට රාජුවා දැන් නම් මේකට සිහිය නෑ. සිහියන කලින් මන්ට වැඩේ කරගන්න. මං කවුරුත් එනවද කියලා බලන්න. ඉක්මනට. හරි බං. මං ඇතුළට යන්නම්. ඔබ කවුරුත් එනවද කියලා බලන්න එහෙනම්. රාජුවා මේක මැරලාද බං? අඩු අපි මොකද කරන්න බං දැන්? අඩු රාජුවා පොඩ්ඩක් බලහංගෝ බං. මේ මන්ද බං. මොකක් කියලාද මන්ද බං? අන්න හිතෙන්නේ මැරලා තමයි. මට නම් හිතා ගන්න බෑ බං මොකක් කරන්නද කියලා. කරන්න දෙයක් ඉක්මනට කරහම් බං රාජුවා. කවුරු හරි ආවොත් අපි දෙන්නම ඉවරයි. මේක මෙහෙම දාලා ගින් හරියන්නේත් නෑ බං. එහෙම වුණොත් අපි දෙන්නම මෝට් වෙනවා. මේ බං. හරි ඉක්මනට මේක වල්හංගෝ. තව ටිකක් ඉස්සරහට ගියාම තියෙනවා අතරල දාපු පරණ වලව්වක්. මේක වෙතෙන්ද දාලා අපි දැන් ඉක්මනට මෙතනින් කැපිලා යමු. අම්මට සිරි තරුවා එබංගු අපි දෙන්නට එන්න කිව්වේ මොකෝ සීන් එක? අම්මට සිරි චූටියා මහේලා උඹලා දෙන්න උදේම ඇවිල්ලානේ බං. අවුලක් නෑ. අපිට කලින්ම යන්න පුළුවන් වෙයි එහෙනම්. කොහෙද බං තරුවා අපි යන්නේ? මොකද්ද බං කේස් එක? අඩෝ කියහංගවා. අඩෝ මහේලා චූටියා උඹලා දෙන්නට මතකද මං කිව්ව දවසක් අපේ සීයලා තාත්තට වලව්වක් තිබ්බා කියලා. ඔන්න මචං අපේ අම්මා කිව්වා ඒ පැත්තට ගිහිට පොඩ්ඩක් ඒ පැත්ත ගැන බලලා එන්න කියලා. මන්නම් මචං ඉස්සරෝ වැඩේට කැමතුන්නේ නෑ බං. හැබැයි මචං මට මතක් වුණා උඹලාට මගේ උපන්දින පාටේ දෙන්න බැරුණා කියලා. අනික උඹලාගේ උත් වෙන වදේනේ බං. ඒ හින්දාම වලව්වේ පැත්තේ ගිහිල්ලා සුපිරි ආතල් එකක් දාලා ප්ලේස් එක හොඳ නම් දවස් දෙක තුනක් නැවතලා එන්න තමයි මං හිතන් ඉන්නේ. උඹලා මොකද කියන්නේ? අඩෝ සුපිරිනේ බං. මට නම් මේ දවස් ටික වැඩකුත් නෑ බං. මන්න එකෙන්ම කැමති බා වෙලෙට චූටියා උඹ මොකද බං කියන්නේ? යවන්ද? ගිහින් සුපිරි ආතල්යක් දාලා යමු බං. මමත් වැඩේට නම් කැමතියි බං.
ඒත් නම් අහලා තියෙනවා වලව්වල හොල්මන් ඉන්නවා කියලා. මට නම් බයයි බං. මොන පිස්සුද බං? ඒවා මේ බොරු කතා විතරයි බං චූටියා. මේ ඒකින් වැඩක් නැහැ. උඹලා දෙන්නත් කැමති එකේ දවල් වෙන්න කලින් මෙහෙන් පිටත් වෙමු. මචං අම්මා කිව්ව විදිහෙන් නම් අපිට ගොඩක් දුර යන්න තියෙනවා. හරි බං තරුවා. මමයි චූටියා නම් වැඩේට කැමති. එහෙනම් අපි දැම්ම පිටත් වෙමු බං මෙහෙන්. අඩේ බං තරු බලහංගු බං අපි යන පාර වැරදිද කොහෙද බං බොඩ මං කිව්වනේ අර පාරේ හම්බුනේ මිනිහෙක්ගෙන් පාර අහගෙන ගිහලා හරියට අඩෝ නෑ මං බහිලා අම්මා කිව්ව විදිහට මං ආවේ අපිට පාර වරදින්න විදියක් නෑ බං රෑ වෙලා හින්දා කිසි දෙයක් පේන්නේ නෑනේ බං එක වගේමයි හැමදේම අනේ මන්ද බං රෑත් වෙලා මේ කැලවල් වල මොක්කු ඉන්නවද දන්නේ නෑ බං අඩෝ බං අර ඈතින් කවුද එනවා පේනවා බං ඒ සිරාවඩම් බං ඒ අඩෝයි කෙල්ලෙක් බං කෙල්ලෙක් මොකද බං මේ රෑ මේ කැලේ කරන්නේ කවුරුනත් කමන්නේ හරියට පාර අහගෙන ඕකේ ගිහින් නැත්තම් ඉතින් අපිට අද පාර තමයි ඉන්න වෙන්නේ නංගි මේ පැත්තේ වෙන්න ඕනේ ඔව් අයියේ මම මේ පැත්තේ තමයි නංගි මොකද මේ රෑ වෙලා කැලේ තනියම අනේ ඔව් අයියේ මට මේ හදිස්සියකට කඩේට යන්න හරි නංගි ඒක නෙමෙයි නංගි මේ ළඟපාත වලාවුවක් එහෙම තියෙනවද අපි මේ රෑ වුණා හින්දා ඒ වලාවුවට යන පාර හොයාගන්න බැරුණා නංගි ඔව් අර පේන පාර උඩහට ගියාම තමයි ඒ වලාවුව තියන්නේ මේ ඉස්සරහ පේරින් පාරෙන් උඩට නේද හරි ගොඩක් ස්තුතියි නංගියා අපි එහෙනම් ගිහින් එන්නම්කෝ බලයන්නේ බලගේ මම ආර හොයාගෙන බලව මං උඹලට කිව්වනේ බං මන්ට පාර වැරදුන්නේ නැහැ කියලා හරි බං ඒක නෙමෙයි බං මේ බලහංකෝ මේක එහෙම විශාල වලව්වක් නේ බං අපේ ටව මේ හෝටලයක් වගේ බං මේක අනේ මන්ද බං මට නම් බයේ බෑ බං මේක එහෙන පාළු පාටයි නේ බං මං නම් අහලා තියෙන විදියට මේ තැන් වල අනිවාර්යෙන්ම හොල්මන් ඉන්නවලු බං අනේ මේ බං චූරියා කටවහන් වරෙන්කෝ බයි යන්න උඹත් වෙන පොඩි එකෙක් වගේ බං හැසිරෙන්නේ අඩෝ බලහංකෝ බං මම නම් හිතුවේ නෑ බං ඒ කාලෙත් මෙහෙම ගෙවල් තිබ්බා කියලා එන ලක්ෂරි ප්ලේස් එකක් නේ බං මේක සිරාවට මේක පට්ට ප්ලේස් එක බං අපි මේ සතියක්වත් ඉඳලා යමන් අනිවාර්යෙන් බං මේ දවස් ටිකේ සුපිරි ආතල් එකක් දැම්ම හැකි අනික බං රැයට මෙහෙමනම් ඩබල්ට කොහොමද කියහන්කෝ ඒකනේ බං හෙට උදේ ඉන්න ගමන් සුපිරි ෆොටෝ ටිකක් ගහලා දියම් මට හෙට සෝෂල් මීඩියා කල්ලම ඒ තරුවා මහේලා අන්න බලහන්කෝ බං අතන කවුද ඉන්නවා බං අනේ බං උඹට නම් පිස්සු බං මේ අපි තුන්දෙනා විතරයි බං ඉන්නේ බලහන්කෝ බං මහේලා මෝ මාර බයක් නේ බං තියෙන්නේ අනේ මන්ද බං කියලා වැඩක් නෑ බං මේ තරුවා අපි තව ටිකක් ඉස්සරහට යමන්කෝ බං ගිහින් බලමුකෝ බං සුපිරි තැන් කීයද කියලා තව යමන්කෝ වරෙන්කෝ යන්න අඩෝ මං කියන දේ අහපන් බං අතන කවුද හිටියා බං ඇත්තමයි බං කියන්නේ මේ බං අපි යන්න ප්ලේස් එකකුත් බලලා එහෙනම් බරු ටිකක් ගෙනල්ලා පාටිය පටන් ගමුද බං ඒ බං තරුවා අඩෝ මහේලයා අන්න බලපන් අතන කවුද ඉන්නවා බං අඩෝ මට නම් බයයි බං අපි යමන්කෝ බං මෙතනින්
ගමන් බයයි බං. අඩෝ බං ඒ කවුද බං? ඒතන කවුද ඉන්නව මාත් එක්ක බං? අපෝ බං. ඒ පාර උබත් පටන් ගත්තද බං කියවන්න? පිස්සුද බං බලට? අපි තුන් දෙනා විතරයි බං ඉන්නේ මෙහි. සැකනා වරෙන් කො යන්න බලන්න. කෝ බං කවුරුත් නෑනේ. මම උඹලට කිව්වනේ අපි තුන් දෙනා විතරයි ඉන්නේ කියලා. උඹලා නිකාම් බය වෙනවනේ බං. අඩෝ තරුවා මහේලයා. උඹලා දෙන්න ඉන්නව නේද බං? අඩෝ මොකද බං උනේ? අඩෝ ලැජ් ගියා නේද බං? කතා කරහල්ලක බං. අඩෝ උඹලා ඉන්නවද බං? අඩෝ මහේලයා. කෝ බං තරුවා? මන් බලට කිව්වා නේද මෙතන මොකක්ද කේස් එකක් තියෙනවා කියලා. අඩෝ අපි යමන් බං. මට නම් බයයි බං. අරු කොහෙද බං ගියේ? උඹ කිව්ව කතාව ඇත්ත බං චූටියා. මෙතන මොකක් කර සීන් එකක් තියෙනවා බං. අපි දෙන්නත් මෙතන හිටියොත් අපි දෙන්නට මොකක් කර වෙන්න පුළුවන්. මචං අපි එද්දි ගමක් හම්බුණා නේද? ඒ පැත්තට ගියොත් නම් මොකක් කර උදව්වක් ගන්න පුළුවන්. ඔව් බං. ඉක්මනට මෙතනින් යමන්. මෙතන හිටියොත් අපි දෙන්නත් ඉවරයි. උදව්වක් ගන්න පුළුවන් කවුරු හරි හොයාගෙන එමු ඉක්මනට. යමන් බං. කවුද උතන ඉන්නේ? කවුරුනත් කමන්නේ එළියට වරෙන්. කවුද උඹ? මොකද උඹ මගේ පස්සෙන් ඉන්නේ? උඹට මතකද බොල? තව එකෙකුයි මහා කාලකන් දූෂණය කරලා මල්ල දක්වා මතකද බොල? උඹට බෑ බොල මට මුකුත් කරදරයක් කරන්න. ඔව් බොල මට බැරුව ඇති. හැබැයි මට පුළුවන්. අනේ මට කරදර කරන්න එපා. මට සමාව දියන්න. අනේ මට යන්න දියන්න. ඔව් ළමයි. ඔය වලව්වේ මීට අවුරුදු 8කට විතර කලින් තරුණ ගෑනු ළමයෙක් දූෂණය කරලා මල්ල දාලා තිබ්බා. ඒ දරුවගේ ආත්මය තමයි එදා ඉඳන් ඔය වලව්වේ සැරිසරනවා කියන්නේ. අපේ ගමේ මිනිස්සු රැයට ඔය පාරෙන් යන්නෙත් නෑ. ඔය ආත්මේ මිනිස්සු පරාණයක් තමයි හොයා ඉන්නේ. දූෂණය කරපුන්ගෙන් පලිය ගන්න. මම හිතන්නේ ළමයිට යද්දිත් හම්බුණා කියෝ දැරිවි ඔය ආත්මය තමයි මං හිතන්නේ. මේ අංකල් අපිට මේක කරන්න දෙයක් නැත්නම් අංකල් අනේ අපි එකව දීලා දෙන්න අංකල්. මට නම් කරන්න දෙයක් නෑ පුතේ. හැබැයි මීට කලිනුත් ඔය ආත්මය අපේ ගමේ කොල්ලෙක්ගේ ඇඟට ඇතුළු වෙලා තිබ්බා. ඒ වෙලාවේ තාපසතුමෙක් තමයි ඔය ආත්මය පන්නවල දැම්මේ. ඒ තාපසතුමා හොයාගත්තොත් නම් මේකට මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. කොහෙන්ද අංකල් ඔය කියන තාපසතුමා හොයාගන්නේ? අනේ අංකල් අපිට උදව් කරන්නකෝ තාපසතුමා හොයාගන්න. තාපසතුමා නම් මේ කැලෑව ඇතුළට වෙන්න තමයි ඉන්නේ. හරි යංකො ළමයි නේ මාත් එක්ක එහෙනම්. යක්දෙසි ඒකගේ පලිය ගන්න පටන් අරන් මේ මිනිස්සුන්ට කිසිම බේරීමක් නෑ මේ පාර නම්. අද රැට අමානුෂීය විදියට මිනිස්සු දෙන්නෙක්ගේ මරණය ස්ථිරයි. ළමයිනි ඔයාලගේ යාළුවගේ ජීවිතේත් අනතුරේ අද අමාවක දවසක්. ඔය ආත්මය අද හරිම බලවත්. ඔය ආත්මය හිත උදේ වෙන්න කලින් ඔය ශරීරයෙන් එළියට ගන්න බැරි වුණොත් ඔයාලගේ යාළුවගේ ශරීරය විනාශ වෙලා යන්න පුළුවන්. අනේ තාපසතුමනි අපිට අපේ යාළුවා බේරගෙන උදව් කරන්න. ඔව් තාපසතුමනි
අපිට අපේ යාළුවා බේරලා දෙන්න. ඔබතුමා මීට කලින් ඔය ආත්මෙන් කෙනෙක්ව බේරගෙන තියෙනවානේ. අනේ අපේ යාළුවා බේරලා ගන්න උදව් කරන්න තාපසතුමනි. මීට කලින් ඔය ආත්මේ ඔච්චර බලවත් නෑ බලව. ඒකේ දවසද බලව යාළුවා බේරගන්න ඕනම් ලොකු යාගයක් කරන්න එනවා. ඒකට අපිට රෑ 12 පහ වෙනකන් ඉන්න වෙනවා. මම බලව යාළුවා බේරලා දෙන්න උත්සාහ කරන්නම්. හැබැයි ස්ථිර වශයෙන් මේක කරන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නෑ. මම ලොකු බලන්නේ. කවුද උතන ඉන්නේ? උඹ කොහොමද මේ ඕබල ඉඳා උඹල මාව මරුවට මගේ ආත්මර සනසීම හම්බුන්නේ නෑ බලව. මම ඔබලගෙන් පරිගන්න චේතනාවෙන්මයි මැරුණේ. දැන් මට ඒකට වෙලාව ඇවිල්ලා. බලගේ අනිත් එක ඒකට මගියා දැන් මමත් යන්න ලෑස්ති යම්. තාපසතුමනි, අපි අවශ්‍ය කරන හැම බඩුවක්ම ගෙනත් තියෙන්නේ. රෑ 12 වෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නේ. හරි ළමයිනේ, මට හරියටම කියන්න මෙතර වුණ දේ ගැන. මට දැනගන්නේ නැතුව යාගේ පටන් ගන්න බෑ. හරි තාපසතුමනි, මම මෙච්ච හැමදේම කියන්නම්. අපි ඉස්සර මෙද්දි අපිට පාරේදී ගෑල් ළමෙක් හම්බුණා. අපි ඒ හිටියේ කවුද කියලා බලන්න උඩ තට්ටුවට ගියා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ලයිට් ගියා. ඒ එක්කම තමයි තාපසතුමනි අපේ යාළුවා අතුරුදහන් වුණේ. හරි. එහෙනම් ගෙනපු බඩු ඔක්කොම ලැහැත්ති කරගනින්න. දැන් රෑ 12යි වෙලාව. දැන් තමයි ඔකගේ වල බින්දන වෙලාව. පැය භාගයක් ඇතුළත මියාගේ සම්පූර්ණ කරගන්න බැරි වුණොත් අපි ඔක්කොගේම ජීවිතය අනතුරුයි. කවුද බල මාව ගෙන්නේ? කවුරුනත් ඒගේ අවසානේ තමා. නාකිතාපසය මේ බදෙන්න එදා මාව පෙන්නුවට ආතුපට ඒක කරන්න වෙන්නේ. මං එදාට වඩා අද බලවත් පුල බණ්ඩගේ උපේ මාරයට නැත්ති වියන් යනම්. යකින්න ඔබට අවස්ථාවක් දෙන්න. බොයි ළමයාගේ ශරීරය අතහැරලා දාලා ඔය ශරීරය යන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම නැතුනත් ඔබට මොනවා කරන්න? බල ඔබට අමතක වුණාද? අත අමාවක මගේ බල 10 විතර වැඩි වෙනවාද? මේ මාරයට තමා මාඩ අඳ ගැව්වේ. මට වැරදුනා පෙරේදී දැන් රාත්‍රී 12 පහ වෙලා බොල දැන් ගෙවෙන්නේ කිම් වෙලාව. මගේ බල මිදෙන වෙලාව. මම ඔබට එක අවස්ථාවක් දුන්නා. ඔබ මං කියන දේ අහන්න නැත්තම් ඔන්න බලාගෙන ඔබට එන වෙන වැඩි. අඩෝ ගුරුතුමනි, අංකල් ඔයාලා දෙන්නටම බොහොම ස්තුතියි. අපි කට්ටියට මේ කරපු උදව්වට. අපි ආයේ කවදාවත් නොදන්න පැතිවල තියෙන ගෙවල් වලට තොරතුරක් දන්නේ නැතුව යන්නේ නැහැ. එහෙනම් ගුරුතුමනි, අපිට යෑමට අවසරයි.